Hello, welcome to my YouTube channel. ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. අද මම හදන්න යන්නේ ඩාල් පකෝඩා. අපි හදමු. මං ඔයාලට කියන්නම් අපිට ඕන කරන දේවල්. අපේ ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙනවා ඩාල්. මම පෙගෙන්න දාලා තියෙන්නේ. ගොඩ වෙලාවක් පෙගෙන්න ඕනේ නැහැ. පැය භාගයක් වගේ පෙගෙන්න දාලා තිබ්බම ඇති. අපිට ඕනේ අවමිරිස්, සුදු ලුණු ගෙඩියක්, ඒ වගේම කෑලි මිරිස්, මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක්. ඉතින් එහෙනම් අපි හදමු. ඉස්සෙල්ලාම මම ලුණු ගෙඩිය සුද්ධ කරගන්නවා. මට අමතක වුණා. මම අද මේකට කරපිංචත් එකතු කරගන්නවා. ඉස්සෙල්ලාම අපි ලුණු ගෙඩිය සුද්ධ කරගමු. ඔයාලට කැමති විදිහකට එකතු කරගන්න පුළුවන්. මම අද එක ගෙඩියකින් තමයි හදන්නේ. ගාලික් ටිකත් එකතු කරගන්නවා. අපිට මේක තේබුණු වෙලාවකට හදාගන්න ලේසි හවස් වරුවකට. ලොකු දෙයක් නෑ, පොඩි දෙයක් තියෙන්නේ. සුදු ලුණු ගෙඩි 4ක් තමයි එකතු කරගන්නේ. අපි මේ ටික කපා ගමු. මම අද සුදු ලුණු මෙහෙම තුනට කපා ගන්නවා. මොකද මම මේ සුදු ලුණු ටික බ්ලෙන්ඩ් කරගන්නවා ඩාල් එක. මම අවමිරිස් ටික හීනියට කපනවා. ගොඩක් පොඩියට.
ගෙඩිය කපා ගන්නවා. මම ලුණු ගෙඩිය ස්ලයිස් විදියට තමයි කපා ගන්නේ. අපි අවශ්‍ය දේවල් ටික කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මම පරිප්පු ටික පෙඟෙන්න තිබ්බ ටික පෙරලා අරගෙන බ්ලෙන්ඩ් කරගන්න. එන්න මාත් එක්ක බ්ලෙන්ඩ් කරන්න යන්න. දැන් මම පරිප්පු ටික පෙරා ගන්න හදන්නේ. උතුරු ගතිය කරගන්න ඕනේ. තව සෝද ගන්නවා. දැන් අපි පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්නවා. මම පරිප්පු ටික සෝදලා පෙරලා ගත්තා. දැන් මම බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. දැන් මම බ්ලෙන්ඩ් කප් එකට පරිප්පු ටික දා ගන්නවා. දැන් අපි පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම බ්ලෙන්ඩ් කප් එකට සුදු ලුණු ටික දාගන්නවා. මම සුදු ලුණු ටික දාලා තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. මේ විදිහට. දැන් අපි බ්ලෙන්ඩ් කරමු. මම බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ. දැන් අපිට ඕන ගානට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. මං දැන් මේ වගේ බෝල් එකක් අරගෙන අපි බ්ලෙන්ඩ් කරගත්ත ටික එකතු කරගන්නවා. දැන් මම මේ පරිප්පු එකට එකතු කරගන්නවා. අපි කපාගත්ත අවු මිරිස් ටිකත් ඒ වගේම මම කරපිංච ටිකක් කපාගත්ත වැඩිපුර ටිකත් එකතු කරනවා. කපාගත්ත ලුණු ටිකත් එකතු කරනවා. මම
මම කපාගත්ත ලුණු වලින් ටිකක් ඉතුරු කරගන්නවා. ඒ වගේම මම වෙනම කරපිංචා ටිකක් කරන් තියෙනවා. මම මේක හදලා අවසානයේ ඒ ටිකත් බැදලා වෙනම මම ඒ ටිකත් එකතු කරනවා. දැන් අපි මෙහෙම තමයි හැමදේම දාගත්තට පස්සේ දැන් අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගෙන ඉවරලා ඊට පස්සේ අපි පදින්න යනවා. දැන් මම මේකට අවශ්‍ය ස්පයිසි ටික එකතු කරගන්නවා. අපිට ඕන වෙනවා කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් මම කලින් කිව්වා වගේ ලුණු කුඩු ටිකක්. මම දැන් කෑලි මිරිස් ටිකත් එකතු කරගන්නවා. සැරට කන්න ඕන අයට ටිකක් වැඩිපුර එකතු කරගත්තට කමක් නැහැ. අද ටිකක් වැඩිපුර එකතු කරනවා. හරි. අවශ්‍ය ප්‍රමාණයට හැමදේම එකතු කරගත්තා. දැන් මට තියෙන්නේ මේක මික්ස් කරන්න. සෝදගෙන දැන් මම මේක හොඳට අතින් මික්ස් කරගන්නවා. අපි මේ තියෙන්නේ මම මික්ස් කරගත්තට පස්සේ සේරම දැන් අපි මේක බැදගමු. දැන් මම අපේ පකෝඩා ටික බැද ගන්නයි හදන්නේ. මම දැන් මේ විදිහට වාජනයක් රිපේ තියලා තෙල් ටික එකතු කරගන්නවා. අපි මේක ටිකක් ගැඹුරු තෙලේ තමයි බෙද ගන්න ඕනේ. දැන් මං අපේ මිශ්‍රණය අරගෙන මං අතින් මේව කරනවාද මේ අපේ ඇඟිලි තුඩු ගානට මෙහෙම අරගෙන අපිට මෙහෙම තෙල් එකට දාගන්න තියෙන්නේ. දැන් මම මේක උඩ යට පෙරලා ගන්නවා දෙපැත්ත. හොඳ සුවඳක් තියෙනවා. හරි ලේසි, ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඔය හවස වරුවට තේ එකක් බොන්න, කවුරු හරි ආපු වෙලාවකට අපිට ලේසියෙන් මේක හදලා ගන්න පුළුවන්. දැන් මං මේ ටික ලිපෙන් බා ගන්නවා. මේ කල එක ලස්සන කල එකක් තියෙනවා අපේ පකෝඩා වල. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මං තව ඒවා එකතු කර ගන්නවා. ඔයාලට ලොකු භාජනයක් ගත්තොත් එකපාර ගොඩක් හදා ගන්න පුළුවන්. මම අද පොඩි එකක් අරගෙන තියෙන නිසා මම එකපාර 5ක් වගේ දාගන්නේ.
මං ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මේ පකෝඩා හදන හරිම විදිහ නෙමෙයි. මේත් ලේසි ක්‍රමයක්. මේ තව එක විදිහක්. මොකද හරිම විදිහට ගොඩක් දේවල් දාන්න තියෙනවා. නමුත් අපිට ක්ෂණිකව හදාගන්න පුළුවන් විදිහට තමයි අද මම මේක හදන්නේ. අවසාන ටික අපි දැන් අපේ පකෝඩා ටික බැදගෙන ඉවරයි. දැන් මං රත් වෙච්ච තෙල් එක ලිප ඕෆ් කරලා ඉවර වෙලා කරපිංචා ටික එකතු කර ගන්නවා. කිසිම වෙලාවක ලං වෙලා දාන්න එපා. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. ටිකක් ඈත් වෙලා තෙල් එකට දාන්න. මං කපලා ඉතුරු කරගත්ත ලුණු ටිකත් උඩින් දාගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මං හදපු පකෝඩා. හරිම ලේසි. පාටියක් තියෙන වෙලාවකට උනත් ඔයාලට ක්ෂණික හදලා ගන්න පුළුවන්. දැන් ඔයාලට හොඳට පකෝඩා ටික පේනවා ඇති. අපි දැන් රස බලමු. රසනේ. මාරම රහයි. කඩේ තියෙන පකෝඩා වගේමයි. මං හිතනවා මං අද හොඳ රෙසිපියක් ඔයාලත් එක්ක බෙදාගත්තා කියලා. ඉතින් ඔයාලත් හදලා රස ගුණ කොහොමද කියලා මට කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් ආයෙත් අලුත් රෙසිපි එකක් අරගෙන මං ආයෙත් ඔයාලා ගාවට එන්නම්. මං ගිහින් එන්නම්. බයි.